හායි ළමයි මේ මොනවද කියලා බලනවද? මේ තමයි සීනි පිට්ටු. ඔන්න මං අද ඔයාලට සීනි පිට්ටු හදන විදිහ කියලා දෙනවා. ඒකත් රස වර්ග 3කින්ම හදන විදිහ. වැඩි කතා ඕන එන්නකෝ අපි මේක හදමු. මුලින්ම අපි වතුර අඬු කෝප භාගෙකුත් චුට්ටක් දාලා අපේ සීනි ටිකත් ඒකට දාලා පැණි එක හදා ගන්න ඕනේ. ඔයාලට සීනි ප්‍රමාණය තවත් වැඩි කර ගන්නත් පුළුවන්. ඒත් වතුර නම් වැඩි කර ගන්න එපා. එහෙම වුණොත් පැණි එකට වතුර ගතිය වැඩි වෙනවා. මෙහෙම චුට්ට වෙලාවක් කලවම් කරද්දී අපේ සීනි එක දිය වෙනවා. මෙහෙම බුබුලු දාන්න බලද්දී හැන්දෙන් බලන්න පැණි එකේ අන්තිම බිඳුව නූලක් වගේ වැටෙනවනම් අපේ පැණි පදම හරි. සීනි පිට්ටු එක ටිකක් හයියට වගේ වුණා. මීට වැඩිය තව චුට්ටක් පැණි එක උණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න පොල් ටික පොඩ්ඩක් බෙදලා තමයි ගන්න ඕනේ. මොකද මේකේ තියෙන තෙත ගතිය අයින් වෙන්න ඕනේ නේ. නැත්තම් අපේ සීනි පිට්ටු එක කල් තියාගන්න බැරි වෙයි. ඒකත් පැත්තකින් තියලා අලුව හදන්න ගන්න ප්‍රමාණයට කබල බැදලා ගත්ත පිටි එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පිටි එක හරියටම හදා ගන්න විදිහ මගේ අලුව වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ ඔයාලට මේ පිටි එකේ තියෙන කප්පිත් එක්කම ගන්න පුළුවන්. මම නම් ඒ කප්පි ගත්තේ නෑ. මගේ අච්චු දෙකක් ඔයාලට කපා ගන්න පුළුවන් පොල් කටු වලින්. කඩෙන් ගන්නවා නම් කඩෙත් ගන්න ඇති. මම නම් මේක ගෙදරදී තමයි හදාගත්තේ. පිටි එකට තෙත අයින් වෙන්න බැදලා ගත්ත අපේ පොල් ටික තියෙනවනේ. පොල් ටික එකතු කර ගන්නවා. එකතු කරලා හොඳටම මේක මික්ස් කර ගන්න ඕනේ. මෙහෙමම හොඳට මික්ස් වුණාට පස්සේ මම වර්ග 3කට අපේ සීනි පිට්ටු හදන නිසා මම මේකෙන් චුට්ටක් අයින් කර ගන්නවා. දැන් මම මේකට කොටාගත්ත සූදුර ටිකක් දා ගන්නවා. සාමාන්‍ය සීනි පිට්ටු එක හදන්න මෙන්න මෙහෙම. මේකට අනිවාර්යයෙන්ම සූදුරු ටිකක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපේ සීනි පිට්ටු එක රස එන්නේ. ඒව ටිකත් හොඳට කලවම් කරලා ඉන්න තියෙන පැණි වලින් චුට්ට මේකට දාලා කලවම් කර ගන්න ඕනේ. පැණි ගොඩක් එක සැරේ දාන්න එපා. පොඩ දැලා කලවම් කරගන්න. නැත්තම් පැණි වැඩි වෙයි. අනිත් දේ අපේ පිටි එක නම් හොඳටම නිමිලා තමයි තියෙන්න ඕනේ. හැන්දයින් කරලා මේක අතින් අනා ගන්න. එතකොට තමයි ඔයාලට පදම හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේකත් හරියට මම ඔයාලට කියලා දුන්න අලුව හදනවා වගේම තමයි. වෙනස තියෙන්නේ අපි මේක හදන්නේ කොම් පිට්ටුවක් වගේ නිසා. මෙන්න මෙහෙම අග්ගලයක් හදන්න පුළුවන් නම් අපේ සීනි පිට්ටු එක හදන්න ඕනේ පදම හරි. මේ බලන්න මේක අග්ගලයක් වගේ හදන්න පුළුවන්. අනිත් එක වැඩි කැඩෙන්නෙත් නැහැ. කැඩෙන්නත් පරක්කු වෙනවනේ. ඒ පදම තමයි අපේ සීනි පිට්ටු එකේ හරි පදම. මෙන්න මෙහෙම සීනි පිට්ටු මිශ්‍රණයෙන් ටිකක් අපේ අච්චුවට දාලා අනිත් පීන තියෙනවනේ. ඒක තියලා මේක මෙහෙම හොඳට තද කරන්න. පොඩක් උස්සලා බලන්න මදිදි කියලා. මදි නම් තව චුට්ටක් පුරව ගන්න ඕනේ. එහෙම පුරවලා මේකෙන් වහලා මේක හොඳට මෙහෙම තද කරන්න. එතකොට වැඩි පිටි තියෙනවා නම් ඒවා ටික අයින් වෙනවා. මෙන්න බලන්නකෝ අපේ සීනි පිට්ටු එකේ ලස්සන. මෙන්න මෙහෙම තමයි අපේ හරි සීනි පිට්ටු එක තියෙන්නේ. අපි හිතමුකෝ ඔයාලට මේ වගේ අච්චුවක් හදාගන්න බැරි වුණා කියලා. එහෙමනම් ඔයාලට පුළුවන් මේක පොඩි පොල් කට්ටකට දාලා මේ විදිහට පුරවලා මෙහෙම තද කරලා කොම් පිට්ටුවක් වගේ හදාගන්න. මෙන්න මේ වගේ. මම නම් දැන් එහෙම හදාගන්නේ මම මේ විදිහටම හදාගන්නවා. හදිස්සිය කිව්වත් ඔයාලගේ අච්චු ඇලෙනවා නම් ඔයාලට පුළුවන් මේකට පිටි ටිකක් ඉහලා ගන්න. එතකොට අච්චු ඇලෙන්නේ නැහැ. මෙහෙම පිටි ටිකක් ඉහලා කලින් වගේම අපේ පිරවුම ඒකට පුරවලා පොල් කටු අච්චුවෙන් කපා ගන්න. ඔයාලට මේ පොල් කටු අච්චුව හදන විදිහත් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. මෙහෙම හදා ගන්න. ඔන්න ඉතින් හැමෝම හදන විදිහටම ඔයාලට සීනි පිට්ටු ටික හදලා පෙන්නවා. දැන් එන්නකෝ ෆ්ලේවර්ස් දෙකකින් අපි සීනි පිට්ටු හදන විදිහ බලන්න. අර පිටි වලින් ටිකක් මම මේකට දාගන්නවා. ඊට පස්සේ ඒකට පොඩිවට කපාගත්ත කජු කෑලි ටිකක් තමයි මම දාගන්නේ. ඒ ටික මේකට හොඳට කලවම් කරලා මම අපේ පැණි වලින් පොඩ දාලා මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අර වගේ අපේ අච්චුවට ටිකක් තියලා
කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපේ කජු සීනි පිට්ටුවත් හදලා ඉවරයි. දැන් අපි යන්නේ තල රසට සීනි පිට්ටු හදන්න. මට මේකට තල ඇට නම් හම්බුන්නේ නැහැ. ඔයාලට තල ඇට තියෙනවා නම් පිටි වලටම එකතු කරගන්න පුළුවන්. ඒත් මට හම්බ වුණේ තල බෝල නිසා මට මේක ආයෙත් උණු කරගන්න වෙනවා. මොකද මේක දී කරගන්න ඕනේනේ. ඒකින්ද මං අර ඉතුරු වුණ පැණි ටිකට අපේ තල බෝල ටික දාලා මම මේ තල බෝල ටික දී කරගෙන ආවා. දැන් මගේ පැණි එක අර වගේම නිමිලා තමයි තියෙන්නේ. පැණි එක කොහොම කරත් සාමාන්‍යයෙන් නිමෙන්න ඕනේ. ඔයාලට මේක හදන්න හදිසියෙම වගේ නම් මද රස්නෙන් සාමාන්‍යයෙන් අතින් අනන්න පුළුවන් රස්නෙන් ගත්තට කමක් නැහැ. ඊට වැඩි රස්නෙන් ගන්න එපා. එහෙම වුණොත් අපේ සීනි පිට්ටු එක හයි වෙන්න බලනවා. දැන් මම අපේ අනිත් පිටි ටිකත් මේකට දාගන්නවා. මම පිටි චුට්ටක් ඉතුරු කරගත්ත සීනි පිට්ටු එකේ උඩින් ඉහන්න ඕන නිසා ඕනිමත් නැහැ එහෙම. අර වගේම අපේ පැණි ටිකක් දාගන්න තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහට අපේ සීනි පිට්ටු එක හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි පිට්ටු. මේ තල වලින් හදපු ඒවා දෙක, මේ කජු දාලා හදපු ඒවා, මේ හැමෝම හදන විදිහට සෝදුරු දාලා හදපු ඒවා. මම මේකට උඩින් අර ඉතුරු කරගත්ත පිටි ටිකක් ඉහා ගන්නවා. මන් දුන්න ප්‍රමාණයෙන් සීනි පිට්ටු 8ක් හදාගත්තා. ඔයාලගේ අච්චුවේ සයිස් එක අනුව සීනි පිට්ටු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අච්චුවක් ඕනිමත් නැහැ. ඔයාලට පුළුවන් මේක සීනි පිට්ටුවක් ගලේ වගේ හදලා මෙහෙම තියලා මෙහෙම අල්ලෙන් හදා ගන්නත් පුළුවන්. අනේ සෝරි මට ඒක ඔයාලට කරලා පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන්නේ අපි හදාගත්ත සීනි පිට්ටු. මේක හරිම රසයි. අවුරුදු කැවිලි මේසෙට අලුව හදන්න බැරි කෙනෙක්ට සීනි පිට්ටුත් හදලා ගන්න පුළුවන්. ඔන්න ඔයාලත් සීනි පිට්ටු හදලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.